පින්වත්නි අපේ ජීවිතවලට දුක්ඛම් කටළු කරදරෙද්දී ඒක ධර්ම මාර්ගයට යොදා ගන්න පුළුවන් නම් ඒක නිමිත්ත කරගන්න පුළුවන් නම් ඒ ඇත්තටම ධර්මයේ දක්ෂ කෙනෙක්. ඒ වගේම තමයි පැවිදි බව ලබන කෙනෙක් වුණත් පැවිදි බව ලබන්ට ගන්න අරමුණටත් වඩා එයා පැවිදි වෙලා ගත කරන ජීවිතේ නැත්තම් පැවිදි වෙලා හුරු කරන ධර්ම මාර්ගය කියන එක එයාගේ පැවිද්දට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඒ කාලේ එක්තරා සිද්ධියක් වුණා. එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මට බොහෝ පුතුන් හිටියා. පුතු 10ක්. ඒ නිසා අම්මට නම් වැටුණා බහුපුත්තික මාතා කියලා. මේ අම්මා කාලේ ගත කරගෙන යද්දී ඒ අම්මගේ සැමියා මිය පරලොව ගියා. බාලම පුතත් විවාහ වුණා. බාලම පුතා විවාහ වෙලා මහගෙදර වාසය කළේ. මුල් කාලේ ටිකක් යහපත්ත ගෙව්වට මොකද යේලියගේ ප්‍රතිචාරය නැත්තම් යේලියගේ අම්මා පිළිබඳව කටයුතු කිරීම එච්චර හොඳ විදිහට උනේ නැහැ. ටික නොකාඩු වචන එළියට එන්න ගත්තා. ටික දවසක් මේක අහගෙන හිටපු අම්මා කල්පනා කරනවා තව දුරටත් මම මේ ගෙදර ඉන්නේ නැහැ. අම්මා මොකද කළේ? ඊගාව පුතාගේ ගෙදරට ගියා. ඒට ගියාට පස්සෙත් අහන්න ලැබුණේ ටික දවසකින් අහන්න ලැබුණේ නෝක්කාඩු කතාවක්. ඒ මොකද්ද? අම්මා මට ඉතින් වැඩිපුර කුඹුරු කෑල්ලක් දුන්නේ නැහැ නෝය. අනික් මල්ලිලත් ඇතිනේ කියලා. ඒ අම්මා ඒ ගෙදරනුත් එළියට බැස්සා. ඊගාව ගෙදරට ගියා. එයාගෙනුත් අහන්න ලැබුණේ නෝක්කාඩු කතාවක්. ওই විදිහට දරුවෝ 10 දෙනා ළඟටම ගියා. 10 දෙනාගෙන්ම ඒ විදිහේ කතාවක් ඇහෙද්දී අම්මා තීරණය කරා කිසි කෙනෙකුට බරක් නොවේ. කාගේවත් ළඟ වැටෙන්නේ නැතුව මං හිඟාගෙන විතරක් කාගෙන ඔහේ ඉන්නවා කියලා. ඒක මට සැපයි. දරුවෝ බිහි කළා තමයි. මේ කුසෙන් වැදුව තමයි. වැදූ හැදූ දරුවෝ මෙහෙම කියනවා නම් මං ඊට වඩා මහමගට බැහැලා හිඟාගෙන කනවා කියලා. මේ අම්මා සිඟමනේ යන කෙනෙක් වුණා. වෙහෙසටපත් වෙච්ච ශරීරයෙන් යුක්තව මේ අම්මා හිඟමනේ යනවා. යනකොට එක්තරා මෙහෙණි ආරණ්‍ය සේනාසනයක් මුණ ගැහුණා. මේ ආරණ්‍ය සේනාසනේ තියෙන්නේ කන්දක මැද හරියට වගේ වෙන්න. හරි ලස්සන ස්ථානය. ඒතකොට මේ අම්මා මේ මෙහෙණි ආරණ්‍යට ඇතුළු වුණා. ඇතුළුනේ ඇත්තටම බඩගින්න නිසා. කුමක් හරි ඉඳුල් ටිකක් හරි තියෙන කන්ට කියලා. ඒ වෙනකොට මෙහෙණින් වහන්සේලා දානශාලාවේ ධම් වළඳන ගමන් හිටියේ. දානේ වළඳලා ඉතිරි ටික මේ අම්මට ලැබුණා. අම්මයි ටික ආහාරයට අරගෙන නිකන් හිටියේ නැහැ. අර තිබුණු භාණ්ඩ හැලිවලන් හේදුවා. ඒ වගේම මිදුල ඇමදුවා. දානශාල අවස් කළා. මේ මෙහෙණින් වහන්සේලාත් ඒ කටයුතු කරන අම්මා දැක්කා. දැකලා විස්තර පොඩ්ඩක් ඇහුවා. අහනකොට එහෙම නිවසක වාසය කරමින් එහෙම පෞල් ජීවිතයක් ගෙවන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කිව්වා එහෙනම් දවස් දෙකක් ඉන්ටකෝ කියලා. ඒ හිටපු දවස් දෙක තුනත් එයාම හොඳට වත් පිළිවෙත් කළා. නියතමානී වත් පිළිවෙත් කළා. අම්මා කල්පනා කරේ කොහොමද? දාන ටික නැත්තම් ආහාර ටිකක් ලැබෙනවා. මෙහෙණින් වහන්සේලාත් කාරුණිකයි. අනේ කමන්නේ දවස් දෙකක් ඉන්නවා හොඳයි මට කියලා. ඉතින් මේ අම්මා හොඳට වතපිළිවෙත කරන නිසා නිහතමානීව කටයුතු කරන නිසා මෙහෙණින් වහන්සේලා ඒ අම්මගෙන් තොරතුරු ඇහුවා. අම්මා විස්තර සියල්ල කිව්වා. හරි කරුණාවක් ඇති වුණා භික්ෂුණීන්ට. භික්ෂුණීන් පැවසුවා අම්මා කොහේවත් යන්න ඕනේ නැහැ. මැරෙනකම්ම ඉන්න මෙහෙ කිව්වා. ඔය වතක් පිළිවෙතක් කරගෙන ඔය අයින්ටකෝ කිව්වා. අම්මත් ඉතින් හොඳට වතපිළිවෙත කරනවා. සද්ධර්ම මාර්ගය ගැන තාම අදහසක් නැහැ.
ඉතින් ගුණදහම් තිබුණා මේ අම්මට. ඒ ගුණදහම යුතුව අතපිළිවෙත කර කර මේ අම්ම වාසය කළා. දැන් සමහර කෙනෙකුට වෙන්නේ මොකද්ද? මුලින්ම පීඩාවෙන් එනවා. හොඳට පස්සේ වතපිළිවෙත කර කර අර පීඩාව දුරු කර ගන්නවා. ටික දවසක් යනකොට අර ගිහි ගෙදර හිටපු පීඩාව අමතකයි. ඊට පස්සේ ඉන්න පිරිසගේ පවා අගුණ දෙක වාසය කරමින් ගස්ටනින් හදාගෙන ලොකු ප්‍රශ්න දාගන්න උදවිය ලෝකේ නැතුවා නෙමෙයි. ඒ උදවිය අතර මේ අම්මා කොහොම කෙනෙක්ද? එහෙම ප්‍රශ්නවල පැටලෙන්න ගියේ නැහැ. එහෙම ප්‍රශ්න දාන හිතක් ඇති කරගත්තෙත් නැහැ. හොඳ නිහතමානී ගුණයෙන් යුක්තව වතපිළිවෙත හොඳට කළා. ඒ නිසාම භික්ෂුණීන් පැහැදුනා. දැන් ඔහොම වත්පිළිවෙත් කරලා ඒ අම්මා හවස භික්ෂුණීන් රැස් වෙන තැනකට වෙලා පැත්තකට වෙලා ඉන්නවා. එතකොට භික්ෂුණීන් දහම් කතා කරනවා. මේ සංසාර දුක ගැන කතා කරනවා. ගිහි ගෙදර ආදීනව ගැන කතා කරනවා. කැළඹිච්චි කාමී ලෝකේ ගැන කතා කරනවා. නික්කම් ආනිසංස ගැන කතා කරනවා. මේ පැවිදි වටිනාකම ගැන කතා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති පිහිට පිළිසරණ ගැන කතා කරනවා. තථාගතයන් වහන්සේ ගැනත් ඒ දහම් පද ගැනත් ධර්මයේ හැසිරෙන පිරිස ගැනත් ඒ වටිනාකම් ගැන කතා කරද්දි අම්මට ටිකෙන් ටික ඒක තේරෙන්න ගත්තා. අම්මා කල්පනා කළා මේ කතා කරන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි. මේ මගේ ජීවිතයේ අරුබුදේ ගැනත් අරුබුදේ ස්වභාවය ගැනත් අරුබුදෙන් මිදෙන විදිහ ගැනත් අරුබුදෙන් මිදෙන ක්‍රමය ගැන නේද මේ. ඒ මිදීම ගැන නේද මේ කියලා අම්මගේ හිත පැහැදුනා. තව තවත් ධර්මය අහන්න උනන්දු වුණා. ඒ දහම තුල කියුණා ධර්මය පුරුදු කරගන්න විදිහ. ඉතින් අම්මත් මොකද කරේ? ටික භාවනා වශයෙන්ුත් ඒක පුරුදු කළා. හිත පැහැදුනා. අම්මා එක දවසක් භික්ෂුණීන් ළඟ වැඳ වැටලා කියනවා, අනේ ස්වාමි දියණියනි, අනේ ආර්ය දියණියනි, මාහට උතුම් වූ පැවිද්ද ලබා දෙනසේක්වා කියලා. මාහට අනුකම්පා කරනසේක්වා කියලා. ඒ වෙනකොට සියලු භික්ෂුණීන් මේ අම්මා ගැන හරි ප්‍රසාදයෙන් හිටියේ. ඉතින් හැම භික්ෂුණීන්ම එකඟව ඒ අම්මා පැවිදි කළා. හැමෝම කැමති වුණා. ඉතින් අම්මා පැවිදි වුණා. දැන් භික්ෂුණියක්. දැන් කල්පනා කළේ නෑ මාත් භික්ෂුණියක් නේ. ඒ උදවියත් භික්ෂුණීන් නොවේ. මම ඉතින් හැමදාම මේ දාසකම් කරන්න ඕනේද? එහෙම හිතුවේ නෑ. එහෙම කල්පනාවක් උපදවන්න ගියෙත් නෑ. ගුණදහමේ නිහතමානී ගුණෙන් ඒ භික්ෂුණිය බහුපුත්තික මාතා නම් වූ භික්ෂුණිය එදා කරපු වත භික්ෂුණිය වෙලත් කළා. අනගාരിക දිවියේ නැත්තම් අනගාരിക උපාසිකා භාවයෙන් කරපු වත ඒ භික්ෂුණිය වෙලත් කළා. අනිත් භික්ෂුණීන් පිණ්ඩපාතේ වඩිනකම් සියලු ආරාමෙම පාහේ අම්මා අමදිනවා. දානශාලා පිරිසුදු කරනවා, අස් කරනවා. දානශාලාව දානට ලෑස්ති කරනවා. පිණ්ඩපාතේ ගිනකොට මගට ගිහිල්ලා ඒවා පිළිගන්නවා. ඒ විදිහට මේ භික්ෂුණිය හොඳ ඇවතුම් පැවතුම් සහිත නිහතමානී ගුණයුතු භික්ෂුණියක් බවට පත් වුණා. පින්වත්නි, මේ භික්ෂුණිය සියලු භික්ෂුණීන් වළඳනකම් අපෝපස්ථාන කර හිටියා. ඉතුරු වෙන දෙයක් වැළඳුවා. ඒ භික්ෂුණියට ලැබිලා තිබුණේ දානශාලාවට කිට්ටුවම කුටියක්. ඉතින් මේ කන්දේ මැදින් තිබුණ එක කන්ද පහලට වෙන්න තමයි. ඒ කියන්නේ පාර තියෙනවා, කන්ද පහලට ආරණ්‍ය තියෙනවා. පින්වත්නි, ඒ භික්ෂුණියගේ කුටියට තරපු පේලියකින් බහිඳ තියෙන්නේ. ඒකේ මැද කණුව තියෙනවා. එතකොට මේ කුටියට බැහැලා මැද කණුව ළඟට ගිහිල්ලා මේ භික්ෂුණිය භාවනා කරන සුළු මොහොතක්. පොඩි වෙලාවකින් පහන නිවනවා. ඇයි? තෙල් අඩු නිසා.
ඊළඟට පහන නිවලා අර මැද කණුව අල්ලගෙන වයසයින භික්ෂුණිය සක්මන් කරනවා. මැද කණුවට අත තියාගෙන සක්මන් කරනවා. කණුවට හේතු වෙලා පිට දීලා භාවනා කරනවා. ওই විදිහට කර කර විසිරුණු හිත, පීඩාබරිත හිත, පීඩා රහිත එකඟ වූ සිතක් බවට පත් කරගත්තා. ඒ අම්මා පළවෙනි ධානය පැද්දුවා. හිතන්න ඒ භික්ෂුණිය පළවෙනි ධානය පැද්දුවේ අඹදරුවෝ ගැන හිතන ජීවිතයෙන් වෙන් වුණ නිසා. ඥාතිත මිත්‍රාදීන් ගැන, ඉඩකඩම් ගැන, නොයෙකුත් දේවල් ගැන හිතන ජීවිතයෙන් වෙන් වුණ නිසා. දැන් සමහර වයසක වියපත් වූ අම්මා කෙනෙකුට ওই විදිහට දරුවන් නොසලකා හරිද්දී එයාලගේ සිතිල් රටාව ওই විදිහට නම් සකස් කරගන්නේ නැහැ. මම කොච්චර මුන්ට කළාද? අද මම හපයක් වගේ පැත්තට දැම්මට. අද මන් නෝටනා කාසියක් කළාට මුන්ට මම ජීවිතේම කැප කළානේ. මගේ කුසත් දීලා, ලේත් දීලා, කිරිත් දීලා, මුල් ජීවිතේම කැප කරලා අද මට සලකන්නේ නේ කියා වෛරී සිතුවිලි ඕන තරම් උපදවන ලෝකයේ මේ භික්ෂුණිය විතරක් ඒ විදිහේ සිතුවිලි රටාවකින් සම්පූර්ණ බැහැර වුණා. පින්වත්නි, ඒ භික්ෂුණිය බැහැර වෙලා සුන්දර කල්පනාවෙන් යුතු වෙලා ධර්ම මාර්ගය පුරුදු කරන්නට ගත්තා. සිත එකඟ කරගත්තා. ඒ විදිහේ කල්පනා රටාවක් ඇති කරගත්තු නිසාමයි සදහම්මක වඩා ගත්තේ. දෙවෙනි ධානය පැද්දුවා. තුන්වෙනි හතරවෙනි ධානය පැද්දුවා. විදර්ශනා කළා. පින්වත්නි, කණුව වටා පැදකුණු කළ නැත්තම් සක්මන් කළ. කණුවට පිටදී බවුන් වැඩු. දරුවන් 10 දිනකට එපා වුණු හිඟන්නියක් වගේ පාරේ ගියපු බහුපුත්තික මාතා නම් වූ ඒ අම්මා භික්ෂුණිය සෝතාපන්න වුණා. සතර අපායේ දිරවල දාපු කෙනෙක් වුණා. සකදාගාමි වුණා. අනාගාමි වුණා. සියලු කෙලෙස් නැසලා රහත් භික්ෂුණියක් වුණා. රහත් භික්ෂුණිය රහත් මෙහෙණින් වහන්සේත් හොඳට වතපිළිවෙත කරනවා. දානශාලාවේ කටයුතු කරනවා. මිදුලම දිනවා. ඉතින් මේ වතපිළිවෙතින් නම් දුරුුනේ නැහැ. තව තවත් නිහතමානී වුණා. මේ විදියට කටයුතු කරගෙන ගිහිල්ලා ලෝකෙම දිනුවා. පින්වත්නි, කල්පනා කරලා බලන්න අපේ ජීවිතවලටත් වරින් වර නමුත් සමහර කෙනෙකුට නිතිපතා නමුත් දුක්ඛම් කටළු පීඩයන්ට පුළුවන්. එතකොට කල්පනා කරලා සද්ධර්ම මාර්ගයේ පැත්තට බර කරගත්තොත් මට අසාධාරණ වෙනවා මටමයි වෙන්නේ කියා කල්පනා කරොත් නම් සද්ධර්මයෙන් ඈත් වෙනවා. සද්ධර්මයෙන් ඈත් වෙලා වෛරය බැස ගන්නවා. එහෙම කල්පනාවක් නැතිව මේ ලෝකේ අසාධාරණයි. මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා මේ සංසාර ගමන අසාධාරණයි. සංසාර ගමනේ එක්තරා සම්දිස්ථානයක් විතරයි මේ මනුලෝ කියන්නේ කියන තැන තේරුම් ගත්තොත්, තේරුම් අරගෙන මේකේ නිදහස් වෙන්න යමෙකු කල්පනා කරොත්, ඒ ධර්ම මාර්ගෙත් අහගෙන පුරුදු කරොත්, ආන්න එයාට නම් සියලු අපහසුකම් දුරු කරගෙන පීඩා රහිත හිතක් ඇති කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳට සිතේ රුවා ගන්නට මේ ධර්මයෙන් පීඩ පිළිසරණ තියෙනවා. මේක අකාලික එකක්, කාලයකට සීමා වෙච්ච එකක් නෙවෙයි. එතකොට ඒ කාලේ මෙහෙම අවබෝධ කරේ අද කාලේ බෑ කියලා එකක් නැහැ. පින්වත්නි, ඒ කාලෙත් තිබුණේ හේතුඵල ධමකින් යුතු සංසාර ගමනක්. අද කාලෙත් තියෙන්නේ සසර ගමනක් නම් හේතුඵල ධමයෙන් යුක්තව තමයි. ඉතින් ඒ කාලෙත් හේතු අවබෝධ කරගෙන ඵලයත් අවබෝධ කරගෙන මේ හේතු මේ ඵලයට මේ හේතුව සකස් කරොත් මේ ඵලය කියන එක තේරුම් අරගෙන, අනිත්‍ය තේරුම් අරගෙන, දුක අනාත්ම ස්වභාවය තේරුම් අරගෙනයි යථාර්ථය දැකලායි නිදහස් වුනේ. ඉතින් අදත්
යමෙක් ඒ හේතුඵල ධම කල්පනා කරනවා නම් අනිත්‍ය ස්වභාවය කල්පනා කරනවා නම් මේ සසරේ දුක් ස්වභාවය මෙනෙහි කරනවා නම් අනාත්මීය ස්වභාවය මෙනෙහි කරනවා නම් එයාට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමේ වාසනාව භාග්‍ය උදා වෙනවා. ඒ නිසා කල්පනා කර ගන්නට ඕනේ ධර්මයයි. පුළුවන් තරම් සද්ධර්ම මාර්ගයේ දෙන්න. ලෝකෙන් අපිට සිද්ධ වෙන්න ඕනේ කාරණා ඇච්චර හිතන්න එපා. ඒව ලෝකයට ගොඩක් මග හැරෙනවා. ඒක හරි. අපින් ලෝකෙට ඉෂ්ට වෙන්න ඕනේ කාරණේ ඉෂ්ට කරන්නට. තමන්ගේ භූමිකාවට ඉන්න ස්වභාවයට අනුව. පින්වත්නි, ඒ මුනොත් අපි වටිනා කෙනෙක් බවට පත් වේවි. නැත්තම් ඇත්තටම මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා සාධාරණ අසාධාරණකම් හොයා හිත අවුස්සගත්තු කෙනෙක් බවට පත් වුණොත් එයාට ලැබෙන්නේ දුකමයි. එයාට උරුම වෙන්නේ ආයෙත් සසර ගමනමයි. එයාට දිරව ගන්නට බැරි වෙන්නේ සතර අපාය. එයාට මිදෙන්න බැරි වෙන්නේ සසරින්. ආයෙත් ඒ සැරිසරන ගමනට ආයෙත් ඒ සැරිසරා යන ගමනට එයා ඇද වැටෙනවා. ධර්ම මාර්ගය පුරුදු කරගත්තේ නැත්තම්. ඒ නිසා බහුබුද්ධික මාතා එදා වයසට ගිහිල්ලා පවා නිහතමානී ගුණයෙන් වතින් පිළිවෙතින් සරු වෙලා සීලෙත් රැකගෙන සද්ධර්ම මාර්ගය පුරුදු කරගෙන අරහත්ත්වයටපත් වුණා. ලෝකෙ දින්න සසර ගමන නිමා කළා. සීති භාවයටපත් වුණා. සිසිල් භාවයටපත් වුණා. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න වතින් පිළිවෙතින් සරු වෙනවා කියලා. සිල් ගුණ දන් රකිමින් වාසය කරනවා කියලා. ධර්ම මාර්ගයේ පිළිබඳව අදහසක් ඇති කරගෙන සමත විදර්ශනා ධර්මය මනාකොට වඩා ගන්නවා කියන අදිස්ථානයෙන් යුතු වෙලා ඒ අදහස මුදුන්පත් කරගෙන සසර දුක නිදහසෙන්ද හැම දිනාට භාග්‍ය උදා වෙන ගමනට එකතු වෙන්න වාසනාව ලැබේවා කියන අතරේ ඔබ කල්පනා කරගන්න සත්පුරුෂ ඇසුර කොහේද තියෙන්නේ? සද්ධර්ම මාර්ගයේ කොහේද තියෙන්නේ? ඒ තැන් ඇසුරු කරන්ට. පින්වත්නි, බුද්ධ වචනේ අහන්ට. අද මේ වෙනකොට බුද්ධ වචනේ බොහෝ තැන් වලින් ඇහෙනවා. විශේෂයෙන්ම ඒ බුද්ධ වචනේ අද අහගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයේ තියෙන කාලෙම මේ කාලේ හැමදාම උදා වෙන්නේ නැහැ. හැම කාලයක්ම මේ බුද්ධෝත්පාද කාලයක් උනේත් නැහැ. කල්ප ගානකට සැරයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. රහතන් වහන්සේලා ඒ ගැන කොහොමද පැවසුවේ? බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියලා. බුදුවරු වනාහි කල්ප 100කටත් අති දුර්ලභයි. ඉතින් හිතන්න මේ කල්පය අපිට වාසනාවන්ත කල්පයක් වුණා. මොකක්ද මේ කල්පයේ මේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේලා 4 නමක්ම පහළ වෙලා. එතකොට අපි මේ ලෝකෙ බිහි වෙද්දී බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ අපිට අහන්න ලැබුණා. ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ අපිට අහන්න ලැබුණා. සංඝං සරණං ගච්ඡාමි කියන වචනේ අපිට අහන්න ලැබුණා. ඒ නිසා ඒ තිසරණේ පිළිබඳව කතාව නිතිපත ඇහෙන නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් හැමදාම මේක තිබුණා වගේ. පින්වත්නි, මේක හැමදාම තිබුණ එකක් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමත් එක්ක පැමිණිච්ච එකක්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති වටිනාකම හොඳට තේරුම් ගන්නට. තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ යෙදෙන්න මහන්සි ගන්නට. හොඳට මතක තියාගන්න ඌරෙක්, කුකුලෙක්, බල්ලෙක්, බලලෙක් වුණාම නොවේ ධර්ම මාර්ගය හැසිරෙන්න තියෙන්නේ. ඌරෙක් වුණාම අසුචි කමින්, ජරා වෙච්ච දේවල් කමින්, ඉදුල් කමින් වාසය කරන්නයි තියෙන්නේ. කුකුලෙක් වුණාම හාර පණුවේ හිඳ ඉන්නයි තියෙන්නේ. ධර්ම මාර්ගය පිළිබඳ අදහසක් නැහැ යාට. බල්ලෙක් වුණාම ඔහේ නිකන් උඩුබුරු පුරා වාසය කරන්නට වෙයි.
പ്രേත ලෝකේ ඉන ප්‍රේතයෙක් වුණොත් එයාට වැසිකිලි වලවල්ලාදී läගලා අසුචික කයින ජීවිතයක් උරුම කර ගන්නට වෙයි. පින්වත්නි, දැන් අපි ධර්මයේ කොච්චර කිව්වත් ඒ බඳු ලෝකවල ඉන්න අයට ඒ ධර්මයේ ග්‍රහණය වෙන්නේ, අහු වෙන්නේ, අහන්ට හිත නැමෙන්නේ නැහැ. මානසිකව දියුණු නැහැ වුන්. මනුස්ස ලෝකයට ආපු අපි මානසිකව යම් විදියකින් මෙනෙහි කර ගන්න පුළුවන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. බහුපුත්තික මාත අම්මට වගේ ඕනතරම් ප්‍රශ්න ඔබට ඇති. විවිධාකාර විදිහේ ප්‍රශ්න ඇති. ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම තියෙන්නේ ධර්ම මාර්ගය තුල. හිත ධර්මයේ මෙහෙවන්ට එතකොට විසඳුම තියෙන එතන. ඒ නිසා එම්බඳු විසඳුමකින් යුතු උත්තම ධර්ම පුරුදු කරන කෙනෙක් බවට පත් වෙන්න හැම දිනාට වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ගෝසිංහ වන අරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.